ඔයාලා දකින්න ඇති මම මෙන්න මේ පෝස්ට් එක මීට ටික දවසකට කලින් අප්ලෝඩ් කරලා තිබුණා. එදා ඉඳන් අද වෙනකන් මේ ලෝකේ ලොකුම ටෙක්නිකල් ටීම් දෙකක් තමයි Apple හා Samsung කියලා කියන්නේ. ඒ වගේම අපි හැමෝම දන්නවා දරුණුම තරගයක් තියෙන්නේ මේ කම්පැනි දෙකේ බ්‍රෑන්ඩ් වලටමයි. හැබැයි අපි නොදන්න දේ තමයි මේ තියෙන තරගය සාමාන්‍ය බ්‍රෑන්ඩ් එකක් අතර තියෙන ඕන තරගය නෙවෙයි කියන එක. මේ බ්‍රෑන්ඩ් දෙකෙන් එක බ්‍රෑන්ඩ් එකක් තනිකරම කරලා තියෙන්නේ අනිත් කෙනාව කොපි කරන එකද. ඒක තීරණය කරන අයිතිය ඔයාට අවසානයේදී මම දෙන්නම්. අද රිසර්ච් එකෙන් වැළලීලා ගියපු දරුණුම සංවාදයක කරුණු ගොඩක් ඔයා දැනගන්න. අපි මේ කතාව මුලින්ම පටන් ගන්න ඕන 2011 අවුරුද්දෙන්. ඒ කාලේ තමයි Apple හා Samsung අතර ලෝකයේ ලොකුම නීතිමය සටන ආරම්භ වුණේ. Apple සමාගම Samsung වලට විරුද්ධව ඩොලර් බිලියන 2.5ක දැවැන්ත නඩුවක් පැවරුවා. එයාලගේ චෝදනාව වුණේ Samsung සමාගම iPhone එකේ පෙනුමයි ඒකේ ක්‍රියාකාරීත්වයයි හිතාමතාම හොරකම් කරලා තියෙනවා කියන එක. නඩුවේ අවසානයේ Samsung සමාගමට විශාල වන්දියක් ගෙවන්න නම් සිද්ධ වුණා. හැබැයි මෙතන තියෙන පුදුමය තමයි මේ නඩුව උසාවියේ යන අතරතුරත් iPhone එකට අවශ්‍ය කරන ඩිස්ප්ලේ එක සහ මෙමරි චිප්ස් නිෂ්පාදනය කරේ Samsung සමාගම වෙච්ච එක. ඒ කියන්නේ මේ සමාගම් දෙක පාරිභෝගිකයා ඉදිරියේ හතුරන් වගේ පෙනුනට ව්‍යාපාරික ලෝකයේ යාළ ඇත්තටම දැවැන්ත හවුල්කරුවෝ. ඒ වගේම මම තව පොඩි කාරණාවක් කියන්නම්. ඇයි iPhone එකක් පාවිච්චි කරද්දී දැනෙන ස්මූත් ගතිය Samsung එකකදී ලබා ගන්න අපහසු කියලා. මෙතන තියෙන්නේ vertical integration කියන තාක්ෂණික සංකල්පය. Apple සමාගම තමන්ගේ ෆෝන් එකට අවශ්‍ය hardware ඒ වගේම විශේෂයෙන් මෙයාලගේ A series chip එකයි software කියන දෙකම එකම වහලක් කියලා නිෂ්පාදනය කරනවා කියලා අපි හැමෝම දන්නවනේ. හැබැයි Samsung සමාගම නිෂ්පාදනය කරන්නේ ලෝකයේ හොඳම hardware වුණාට ඒකේ ධාවනය වෙන්නේ Google සමාගමේ Android මෙහෙයුම් පද්ධතිය. hardware එකයි software එකයි ආයතන දෙකක වෙද්දී අර Apple එකේ වගේ optimization එක ගන්න Samsung සමාගමට විශාල වෙහෙසක් දරන්න වෙනවා. මෙන්න මේ තාක්ෂණික පරතරයේ පියවන්න තමයි ඔය Samsung සමාගම හැම වෙලාවෙම අලුත් ෆීචර්ස් හඳුන්වා දීලා තාක්ෂණික ලෝකයේ පෙරලියක් කරන්න උත්සාහ කරන්නේ. අවුරුදු 7ක් අර මම කලින් කිව්ව නඩුව ඇදගෙන යද්දී 2012 උසාවියට ඉදිරිපත් වෙනවා Samsung ටීම් එක ඇතුලේ සංසරණය වෙච්ච පිටු 132ක රහස් ලේඛනයක්. ඒක ඇතුලේ තිබුණු සාරාංශය තමයි iPhone එකේ තිබුණ ෆීචර්ස් එකින් එක අරගෙන Samsung ෆෝන් වල ඒ දේවල් ඒ විදිහටම නැත්තේ ඇයි සහ ඒවා කොහොමද කොපි කරන්නේ කියන එක ගැන එයාලගේ ඉංජිනේරුවන්ට උපදෙස් දීලා තිබුණා. අයිකන් එකක හැඩේ ඉඳන් වෙබ් බ්‍රවුසර් එකක ක්‍රියාකාරීත්වය දක්වා ඉතාම සූක්ෂම විදිහට iPhone එක අනුකරණය කළා. තවත් වැදගත් පොයින්ට් එකක් කියන්නද? ඒ තමයි රිසෙප්ෂන්. එහෙම නැත්නම් සිග්නල් ප්‍රශ්නය. iPhone එකේ ඇන්ටනා එකේ ප්‍රශ්නයක් ආපු වෙලාවේ Apple සමාගම එක පිළිගන්න ලොකු කාලයක් ගත්තා. හැබැයි පුදුමේ කියන්නේ Samsung සමාගම තමන්ගේ ෆෝන් වලත් ඒ වගේම සමාන හાર્ඩ්වෙයාර් මට්ටමේ දෝෂ තිබුණාට එයාලා හැම වෙලාවෙම try කරේ තමන්ගේ වැරදි ටික හදාගෙන Apple සමාගමේ වැරදි වලට මාධ්‍ය ඉස්සරහා hina වෙන්න. දැන් මම පෙන්නන්නම්කෝ මාකටිං පැත්තෙන්. Apple සමාගම තමන්ගේ ප්‍රදර්ශනාගාරය කියන අර Apple Store එක හදලා තියෙන ඉතාම සරල විදියට. මේක කොයිතරම් සාර්ථක වුණාද කියනවා නම් Samsung Experience Store එකේ ලී පවා පාවිච්චි කරලා තිබුණේ අන්නේ මිනිමලිස්ට් ක්‍රමයට. එදා කෙනෙක්ට බැලු බැලමට කියන්න පුළුවන් Samsung එකෙන් ලී වර්ගයේ පවා අනුකරණය කරලා තිබුණා කියලා. ඒ වගේම තවත් වැදගත් පොයින්ට් එකක් තියෙනවා. ඒ තමයි Face ID තාක්ෂණය. Apple සමාගම එයාලගේ නෝච් එක ඇතුළටම ඉතාම සංකීර්ණ සෙන්සර් එකක් දාලා ඒක ආරක්ෂිතව හඳුන්වලා දුන්නා. හැබැයි Samsung සමාගමත් ඒ දේම කරන්න ගිහිල්ලා ආරම්භයේදී ඉතාම අසාර්ථක වුණා. එයාලගේ මුල් කාලීන ෆේස් අන්ලොක් එක සාමාන්‍ය ෆොටෝ එකක් පෙන්නලා පවා අන්ලොක් කරගන්න පුළුවන් මට්ටමකයි තිබුණේ. මෙතනදී එයාලා තාක්ෂණිකව සන්නද්ධ වෙන්නෙත් නැතුව Apple වල තියෙන මේ ෆීචර් එක තමන්ගේ ෆෝන් එකේ තියනවා කියලා පෙන්වන්න ගියපු උත්සාහයෙන් Samsung userගේ ආරක්ෂාවට පවා තර්ජනයක් එදා ඉතුරු වුණා. දැන් මම කියන්නම්කෝ මේ වීඩියෝ එකේ තියෙන ඉම්පෝටන්ට්ම පොයින්ට් එක. ඉතින් එක්සැම්පල් එකක් එක්ක මේක ගැන කියනවා නම් තේරුම් ගන්න ලේසිම දේ තමයි iMessage කියලා කියන්නේ. Apple පාවිච්චි කරන අය අතර මැසේජ් එකක් යද්දී බබල් එක නිල් පාටයි. හැබැයි Android එකකින් මැසේජ් එකක් આવොත් ඒ බබල් එක කොළ පාටයි. මේ කලර් දෙක නිකම්ම කලර් දෙකක් නෙමෙයි. දරුණුම සයිකොලොජි ට්‍රික් එකක්. විශේෂයෙන්ම බටහිර රටවල් වල කොල්ලෝ කෙල්ලෝ අතරේ යම්කිසි සමාජීය බෙදීමක් පවා හැදිලා තියෙනවා මේ හින්දා. මේකට කියන්නේ එකෝසිස්ටම් ලොකින් කියලා. දැන් ඔයාලට තේරෙනවා ඇති මේ ඩිජිටල් වහල්භාවය කියන එක ඇතුලේ Apple සමාගම Samsung සමාගමට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. ඒ වගේම ඔයා Apple Watch එකක් එහෙම නැත්නම් AirPod එකක් පාවිච්චි කරනවා නම් ඔයාට තවත් බ්‍රෑන්ඩ් එකකට මාරු වෙන්න තියෙන අවස්ථාව එයාලා ඊටාම සූක්ෂම විදිහට වළක්වනවා. මොකද මේ ගැජට් වෙනත් පද්ධතිය එක්ක හරියට ක්‍රියා කරන්නේ නැහැ. ඔයාලට දැන් පැහැදිලිනේ Apple ටීම් එක තමන්ගේ
ඔප්ටිමයිසේෂන් එකයි ඊකෝසිස්ටම් එකයි පාවිච්චි කරලා සරල පහසු එක්ස්පීරියන්ස් එකක් යූසර්ට දෙනවා වගේම Samsung තමන්ගේ ඉනෝවේෂන් එකයි සුපිරිම හાર્ඩ්වෙයාර් ටෙක්නොලොජි එකයි එක්ක සීමාවන් නිරන්තරයෙන් පුළුල් කරන්න උත්සාහ කරනවා කියලා. ඔයාලා මේ ගැන මොකද හිතන්නේ? වැඩිපුරම අගය කරන්නේ ස්ටැබිලිටි එකද එහෙම නැත්නම් ෆ්‍රීඩම් එකද? පාලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා මේ වගේ විමර්ශනාත්මක වීඩියෝ දිගටම බලන්න අපේ channel එක subscribe කරන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. ජය වේවා.